අම්මලා තාත්තලා හිතන්නේ අද මම මේ කියන කීවෙනි බණ වෙන්නද? අද මේ 4 වෙනි දේශනාව. මාධ්‍ය ආයතනක 3ක රෙකෝඩින් කරලා වැඩි. පස්සේ පටිගත කරන්න. හොඳ මම හිතන්නේ හෙට උදේත් යනවා ජාතික රූපවාහිනිය 6:00ට. අපි වෙන මහන්සියට තරුණ පිරිසගේ ලොකු කැපවීමක් තියෙනවා. ඒ නිසා මං අනේක වාරයක් මේ ලෝකෙම ඉන්න තරුණයන්ට කියනවා මේ දහම පිටිපස්සේ පෙළ ගැහෙන්න. ධර්මය හොඳින් වැළඳ ගන්න. කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ. මිම්මත්තට පසුතැවීම් නැති වෙයි. මිම්මත්තට කනගාටුවක් වෙන්න වෙන්නේ. මොකද බිනුතුනේ අපේ බුදුහාමුදුරුවෝ ගැන හිතන්නකෝ. දැන් බලන්න. දැන් මේ පන්සලේ පූජාව තියෙනව නේද හැමදාම? මේ ලෝකේ එකම වෙලාවට මම මේ කියන එක හොඳින් තේරුම් ගන්න ඕන. එකම වෙලාවට වේල් 2-3 ආහාර පාන වලින් පුද පූජා ලබන උත්තමයෙක් ඉන්නවා නම් ඒ කවුද? අපේ බුදුහාමුදුරුවෝ නෙමෙයිද? පිරිනිවන් පාලා දැන් අවුරුදු 2600ක් කිට්ටු වෙන්නත් වෙනවා. ඒ ලැබීමේ අඩුවක් තියනවද? ලෝකෙ පන්සල් කී පොලක මේක කරනවද? එක මිනිස්සෙක් වෙනුවෙන්. ඒ තියෙන පූජා විදිහ එක පාත්‍රයයිද තියෙන්නේ? එච්චර ගෞරවයකින් ලැබීම් තියෙන්නේ කාටද? මං අනිත් ආගම් වලට ගරහනව හැම නෙමෙයි. පිදුම් ලබනවා නම් කවුද? අපේ බුදුහාමුදුරුවෝ. අපි කවුද එතකොට? උන්වහන්සේගේ ශ්‍රාවකයෝ. දලදා මාලිගාවේ රුවන්වැලි සෑය සෝමාවති රත්තරම් පාත්‍රවල රත්තරන් නෙළුම් මල් උඩ මෙහෙම ලැබීමක් තියෙන එකම ශාස්ත්‍රවරයා කවුද? අපේ භාග්‍යවතුන් වහන්සේ. මේක තරුණ මහත්තුරු තේරුම් ගන්න ඕන. අපි එහෙම ශාස්ත්‍රවරයන් වහන්සේ නමකගේ ගෝලයෝ. අපි ශ්‍රාවකයෝ. මන් දැන් දවස් පෙරේද සිංගප්පූරුවේ දේශනාවකට ගිහිල්ලා වැඩියා. චීන පන්සලකට වැඩියා. මෙව්වා කියනකොට අපේ අම්මලා තාත්තලා ලැජ්ජ වෙන්න ඕනේ. කොහොමද බුද්ධ පූජාව තියන්නේ? කොහොමද ගරු කරන්නේ? දැන් ඔය අපේ දලදා මාලිගාවේ කොහොමද? මරා ගන්න දරපෝලිමේ. අපේ අම්මලාට තාත්තලාට දාන ටික අරන් ගිහිල්ලා තියන්න ඕන දැන්. අපි හිතමුකෝ පාර දිහා බුදු පිළිමේ තියෙනවා මේ හරිය ටිකක් ඈත පොලිම. සම්මා ජාතියකට මේ හරිය මේසයක් තිබ්බොත් ඔක තියලා පූජා කරනවද? බුදුහාරොන්ගේ අත උඩින්ම තියන්න ඕන. අර මිනිස්සු රං ආලේපිත ටයිල් අඩිය තියන්නේ ඇයි? බුදුහාමුදුරුවන්ට අගෞරවයක් වෙයි කියලා. රත්තරන් නෙළුම් මල් උඩ කවුරු හරි කියනවා නම් මේක බොරුවක්, පුද පූජා තියෙන එක මිත්‍යාවක්, ඕක බොරු වැඩක් කියලා අවුරුදු 2500කටත් වැඩියෙන් ওই බොරුව නඩත්තු කරන්න පුළුවන්. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ලැබීම පින්නතුනේ.
ඒක උන්වහන්සේගේ පාරමිතා පුරපු එකේ අනුභවය. දැන් මේ අම්මලා තාත්තලා කොච්චර ගෙවල් වල බුද්ධ පූජා තියෙනවද? තියන්නද? කොච්චර පහන තියනවද? එක පුද්ගලයෙක් වෙනුවෙන් එක වෙලාවෙම පහන් ලක්ෂ ගාණක් පත් වෙනවනේ පින්නතුනේ. කවුද? අපේ බුදුහාමුදුරුවෝ. බුද්ධ වත හොඳට කරන්න ඕන. ඒ වගේ භාග්‍යවත් මගේ ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ එහෙම ලැබුණේ කොහොමද? දැන් ඔය අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක්ම උන්වහන්සේ මොකද කෙරුවේ? දිව්‍යක නෙමෙයිද කෙරුවේ? එච්චර හම්බෙන්න කොච්චර පෙරම් පුරන්නද? සංසාරේ කොච්චර දීලාද? ඒවා ඔය අපි දෙනවා වගේ එහෙම නෙමෙයි. අපි ඕන තරම් දෙනවා. හැබැයි අර දුන්නට අතාරින්නේ නැහැ. දෙන්න දීලා මොකද කරන්න ඕන? දැන් අපි හිතමුකෝ මේ පැතිවල නම් එහෙම නැතුව ඇති. මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. කවුරු හරි ඔය පන්සලේ උළුවස්සක් ගාවට ගෙනල්ලා දානවා. අර ටිකක් මිල තියෙන පාපිස්සක් ගෙනල්ලා දානවා. අපි ගෙනල්ලා දැම්ම කියමු. සතියකින් විතර ඇවිල්ලා බලනකොට ඔක තිබ්බ නැත්තම් මොකද හිතෙන්නේ? ආන් අරක නැහැ කියලා කියනවා. දෙන්න දීලා මොකද කරන්න ඕන? ඒක දීලා අතෑරලා දාන්න. හාමුදුරුවන්ගෙන් මහන්න එපා දීලා කියපු කරක තියනවද කියලා. හාමුදුරුවලා ඉන්නේ බඩු පරිස්සම් කරන්නද පන්සල් වල? පින්නතුනේ දෙන එක ලේසි. මොකද කරන්න බැරි? අතාරින්න බෑනේ. දැන් අද කලර් ලයිට් එකක් ගාවින් ඉල්ල ගන්න මිනිස්සුන්ට රුපියල් 50ක් දුන්නා කියමු. සුමානකින් විතර දකින්නවා මිනිස්සයා බාර් එකක් ගාව ඉන්නවා. අරක දීලා දැන් සතියක් විතර. මොකද්ද කියන්නේ? අපරාධය අරකට සල්ලි දුන්නේ කියනවා. කියන්නේ නැද්ද? ඒවා දෙන්න දීලා අතාරින්න. ජීවිතේ අප්‍රමාණ විදිහට අපි දෙනවා. ප්‍රශ්නේ මොකද්ද? දැන් හාඳුරුන්ට මේ දාන්නේ ගේනව නේද? දැන් හෙට උදේ දාන්නේ තියනවා නම් අද නින්ද යනවද නැහැ? දෙතුන් ගමනක්වත් ඇහැරෙනවනේ. හාඳුරුන්ට බලලා ඕනේවා තමයි අරගෙන යන්නේ. බැරි වෙලාවත් කියනකොට පන්සලේ හිටියේ නැත්තම් මොකද? මූණ දෙක වෙනවා. දෙන්න දීලා මොකද කරන්න ඕන? ඒවා දෙන්න අතාරින්න. ජීවිත භුක්තිය තියාගෙන දන් දෙන්න එපා. ජීවිත භුක්තිය තියාගෙන පින්කම් කරන්න එපා. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? ඔය සරියුත් මහරහතන් වහන්සේගේ බොහෝම මිත්‍රයෙක් හිටියා. කවුද? ධනංජානි කියලා. මේ කාරණෙත් කියලා ඉන්න. මින් මතුවට කවදාවත් බොරුවට නම් බණ අහන්න එපා. මොකේද? වංචාවට බණ අහන්න එපා. ඇයි බොරුවට බණ අහන්න එපා කියන්නේ? වංචාවට බණ අහන්න එපා කියන්නේ? ඔයත් මේ වහගෙන ඉඳලා අපූර්වට මරු බණ ටික කියලා යනවා. අහන බණ පදයක් ගානේ මොකක්ද මතක් වෙන්න ඕන? මේක සසරට එක්කහුව වෙන්න ඕන පින්නතුනේ. මේක සසරට අනුමෝදන් වෙන්න ඕන.
කරන කියන හැම දෙයක් සසර විමුක්තියට තියෙන්න ඕන. දැන් මේ බණ අහලා මොකද එහෙනම් අද කරන්න ඕන? මේ කියන ඒ වගේ මොකක් හරි ජීවිතේ අඩුපාඩුවක් තියෙනවා නම් හෙට ඉඳන් නොකර ඉන්න. හෙට ඉඳන් හොඳට ඉන්න. සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න. ඔය නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න. කරන හැම පින්කමක්ම එක්කහුව වෙන්න ඕන කොහාටද? වතුර බින්දුව පිරිලා වැටිලා නේද කලේ උතුරන්නේ? ඒ වාගේ මේක කවදා හරි ඉවරයක් වෙන්න ඕන පින්නතුනේ. කලේ පිරෙන්න ඕන. කවුදර දිවස්සත්ත වුන් අතරින් අග්‍රස්ථායක උනේ? අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ හාමුදුරුවෝ කල්ප ලක්ෂයකට කලින් ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ උන්වහන්සේ අගතනතුරක් පිරිනමනවා දැකලා මම මේක කියන්න හේතුව තමයි හැම මොහොතෙම ප්‍රාර්ථනා කරන්න. ඒකට හේතුව කියලා ඉන්නවා. අද මං එනකොට නාරම් වලට ටිකක් මෙහායි අර අඩි 40 කන්ටේනර් එකක් ඉස්සර කරා බයිසිකලයක්. මං ඉතින් වැඩිපුර පාරේ ඉන්න කෙනානේ. ඉස්සර කරනකොට ඒ කන්ටේනර් එක පොඩ්ඩක් අර දකුණු පැත්තට ආවා. ඒ බයිසිකලේ වැටුණා කන්ටේනර් එක පැත්තට. ඒ මිනිස්යාගේ බයිසිකල් හැන්ඩල් එකේ මොනා හරි තිබ්බේ. අපි අර උයා ඉන්නකොට හදිස්සියට කඩේට යනව නේද මොනා හරි ගේන්න. ඒ වගේ මොනා හරි තිබ්බේ. අර ඉක්මනට ගිහිල්ලා එන්නේ. අර හෙල්මට් එක තිබ්බ හින්දා ස්ලිප් වල ඔළුව පැත්තකට ගියා. වැලිමිට වුණා ටයර් වලට. මං දැක්ක මස් දැල්ලක් විසික්කා වෙනවා වගේ ජොයින්ට් එක ගැලවිලා ගියා මං හිතන්නේ. කවුද හිතන්නේ? එක මොහොතක්වත් නාස්ති කරන්න එපා. ඒක දැක්කේ ටිකක් දවල් වෙලා. අද උදේ මං හිතුවේ කොල්ලා මැරුණා කියලා. ඒත් ඔය සෙඩ් එකක් පැත්තට ලොරියක් හරවනකොට කොල්ලා හැප්පෙන්න ගිහිල්ලා බයිසිකලේ කොහමද ලයිට් කණු ඔන්න මෙන්න තියලා කොල්ලා බයිසිකලේ නවත්ත ගත්තා. උදේ වැඩට යනවා මං හිතන්නේ. මාද පාන්දර පිටත් උනේ. මේවා හරි අවිනිශ්චිතයි. නිශ්චිත නැහැ. මේ ජීවිතේ දවසින් දවස කොහාටද ගෙවෙන්නේ? කොහාටද යන්නේ? ජරාවට නෙමෙයිද? එක්කෝ ව්‍යාධියට. එහෙම නැත්නම් මරණයට. ඉලක්කගත ගමනක් තියෙන්නේ. උපතත් එක්කම අනිත් පැත්තේ තියෙන ඉලක්කය මොකද්ද? මොකද්ද ඉලක්කය? මරණය. උපත්ත්‍යා සහේ වේදං මරණං ආගතං සදා. උපතත් එක්කම මේ මරණය නෝ. මේක කොයි වෙලේද කොයි මොහොතේද මොන විදිහටද කියන එකයි ගැටලුව. ඒ හින්දා සත්පුරුෂ දූ දරුවන්ට කියන්න, තරුණ මහත්තුරුන්ට කියන්න, මේ වගේ අවස්ථාවක් ආවම ඔය ජීවිතේ තඩබ්බරකම් වැඩි කල් තියෙනව නෙමෙයි. ජීවිතේ භද්‍ර යෞවනයක් තියෙනවා. ඒක විඳින්න ඕන. හැබැයි හැම එකකම ආස්වාදයේ විඳින්න මොකක් දැනගනද? ආදීනව දැනගන්න.
ආස්වාදයේ විදිමු. එලෙසම ආදීනව දැනගන්න ඕන. ඒ හින්දා හැම මොහොතෙම දකින වාරයක් පාසා ප්‍රාර්ථනා කරන්න. මගේ හිත කුසලයටම යොමු වෙන්න ඕනේ. මේ තෙරුවන් වැඩ ඉන්න පිම්බිමේ ඉඳන් අද අදිෂ්ඨාන කරන්න. මම මේ කියන මොහොතේ ඉඳන් අදිෂ්ඨාන කරන්න. මොකද්ද? හෙට ඉඳන් මගේ සිතෙන් මම මෙව දහස්වතාවකට වැඩියෙන් කියලා ඇති. කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්නේ නැහැ කියලා මතක් කරගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක් කියන්නේ නැහැ කියලා දැන් අදිෂ්ඨාන කරන්න. දැන් අදිෂ්ඨාන කරන්න. හෙට ඉඳන් කාගේවත් හිතක් රිද්දන්නේ නැහැ කියලා. ඒක දැන් කරන්න. අදිෂ්ඨාන කරන්නේ වගේ ප්‍රතිඵල ලැබෙන්නේ කවද්ද? අදිෂ්ඨාන කරන්නේ වගේ. පින්නතුනේ තරුණයෝ හැදෙනවා. ඊයේ අවුරුදු 20ක විතර කොල්ලෙක්කින් අම්මා කෙනෙක් කතා කරලා කියනවා හාමුදුරුවනේ බුදු බවත් වෙන්න ඕනේ. කොල්ලා තමයි දැන් තාත්තගේ රෙදි හොදන්නේ. කොල්ලමට වීඩියෝ කරලා එවලා දෙනවා. කොල්ලා උදේට ගෙදර බුදුන් වදිනවා. අම්මලා ඉඳලා තියෙන්නේ කොල්ලා අතෑරලා ගණ්ඩ දෙයක් නැතුව. කොල්ලා මම දැක්කා එක ප්‍රසිද්ධ මාධ්‍යයට දාලා තිබ්බා. කත්නෝර්වේ හාමුදුරුවන්ට පිං සිද්ධ වෙන්න මං අද ලස්සනට ඉන්නවා කියලා. එහෙම එක කොල්ලෙක් නෙමෙයි ගොඩක් ඉන්නවා. මොකක්ද වෙන්න ඕනේ? දකින්න තන හිත යොමු වෙන්න ඕනේ. අය මම මේ වැරද්ද කරන්නේ. අය වචනකින්වත් අකුසලයක් කරන්නේ. වචනකින්වත් සසර දිග්ගස්ස ගන්නෙ නැහැ. වචනය වැරදෙන්න මොකද වෙන්නේ? අකුසල් පිරෙනවා. වචනය වැරදෙන්න සසර දිග්ගැස්සෙනවා. අනුරුද්ධ තරුණයා අර බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේ නමකට අගතනතුරක් පිරිනමනවා බලාගෙන ඉඳලා ওই විදිහටම බණ අහන ගමන් අදිෂ්ඨානයක් කරනවා. මොකද්ද? සංසාරේ මටත් කවදා හරි බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරි මේ වාගේ තනතුරක් ගන්න හම්බෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරලා බුදුහාමුදුරුවෝ ගාවට ඇවිත් වැඳලා ආරාධනාවක් කරනවා. බුදුහාමුදුරුවනේ හෙට මගේ ගෙදර දානෙට වඩින්න. හාමුදුරුවෝ කීයක් එක්කද බුදුහාමුදුරුවෝ දානෙට වඩින්නේ? පින්වත්නි ලක්ෂයක් මහා සංඝරත්නය එක්ක දානෙට වඩිනවා. දන් දීලා අවසානයේ තරුණයා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් මෙව ඉතින් කරන්න පුළුවන් තරුණයන්ට විතරයි. මම මේ කියන්නේ තරුණ මහත්තුරුන්ට. කසාද බැන්දට පස්සේ මේව කරන්න බෑ. ඊට පස්සේ ඉතින් අර වැල යන පැත්තට මැස්ස ගහනවා වගේ මරණකන් ජීවත් වෙන්න බලනවා මිසක් ආය පව්පින් ගැන නිච්චි නෑ මොකවා. අය සසරක් ගැන හිතන්න විදිහක් තියනවද? මේවා මුලින් හිතන්න ඕනේ. බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ මං ඊයේ ප්‍රාර්ථනාවක් කරා ඒක ඉෂ්ට වෙයිද? බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? ඔව් මෙතෙන් පටන් කල්ප ලක්ෂයක් ඉක්මවූ තැන අනාගතයේ මතු බුදු වෙන ගෞතම සම්බුද්ධ ශාසනය තුල දිවස්සැත්තවුන් අතරින් අගතනතුරු ලබනවා කියනවා. නියත විවරණ දෙනවා. කල්ප කීයක්ද?
පින්නත්නි කල්ප ලක්ෂයක් අපි දැන් පටන් අරන්ද තියෙන්නේ මේ වෙනකොට පෙරම් පුරන්න අද ඉඳන් පටන් ගන්න මේ ලෝකේ උපදින සේරටම තෙරුවන් වලට ඉන්න භූමියේ පය ගහන්න පුළුවන් උපදින සේරටම ඇවිදින්න බෑ උපදින සේරටම ගාථා කියන්න පුළුවන් මේක තේරුම් ගන්න උපදින සේරටම කන් ඇහෙන්නේ නමුත් පින්නතුනේ භාග්‍ය උදා වෙලා තියෙනවා හැබැයි අපේ ඉන්ද්‍රිය සියල්ල වැඩ කරත් ප්‍රඥාව කියන එක උදා වෙන්න ඕනේ පිංසිත පහළ වෙන්න ඕනේ හෙට ඉඳන් හදවතේ ප්‍රධාන කුසල මුල් කීපයක් වෙන රාගයයි ද්වේෂයයි මෝහයයි අයින් කරමු ඔය සේරම කෙරෙහි හැකි මෝඩකම තමයි නවත්තන්න බැරි පුදුම විදිහට මෝඩකම් ඉස්මතු වෙනවනේ පින්කම් කරන්න යනකොට ඔය සමහර අම්මලා තාත්තලා කියනවා බුද්ධ පූජාව තියෙනවා නම් හැමදාම එකම වෙලාවට තියන්න ඕනලු කොහොමද එහෙම කරන්නේ පිටුතුනේ සමහරු කියනවා තියනවා නම් වරද්දන්න බෑ හැමදාම තියන්න ඕනලු අනේ අම්මලා කියනවා ඉතින් අර හැමදාම කරගන්න බැරි වෙන හින්දා තියන්නේ නෑලු ඔව් අය ගොඩ පෙරක දෝරුව කියනවා මොකක්ද තියෙන පදනම ඒ ගොංකම දැන් නැති කරගන්න කාලේ හරි අවස්ථාව ලද විගස මොකද කරන්න ඕන වෙලාව හම්බුනහම වැඩේ කරන්න මම දැන් කියන්න රෑ දෙකට හරි දාන වෙලා තියන්න කියලා හොඳ ගෙදරක් වෙලාව කියලා උදේ වරුවේ පුළුවන් නම් මොකද කරන්නේ 7ටද 8ටද අපිට පුළුවන් වෙලාවට වැඩේ කරන්න මම ඔය සිංගප්පූරු වැඩියට පස්සේ ඒ ගෙවල් වල පින්නතුනේ මිනිස්සුන්ට පන්සල් නැහැනේ උදේට උණු පැන් ටික බුදුහාමුදුරුවන්ට තියෙනවා ඇල් වතුර ටික තියෙනවා දානේ ටික තියෙනවා හැන්දෑවේ කිලම්පස ටික තියෙනවා ගෙදර පොඩි බුදු පිළිමයක් හදාගෙන මේ පෙන්නද චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ ඉන්න ත්‍රිවිධ රත්නය වැඩ ඉන්න භූමිය තියෙනකොට මෙව්වගේ බල්ටි ගහ ගහ අපිට ඔය කරන්න බැයිද ඉඩ ප්‍රස්තාව හොඳටම තියෙනවා මම මේ තරුණ මහත්තුරුන්ට දූ දරුවන්ට කියන්නේ වෙලාවක් ආපුවාම පන්සලට එන්න බෝමලු අමදෙන්න පිං සිද්ධ වෙන්නේ නැද්ද චෛත්‍ය මලු අමදෙන්න පිං සිද්ධ වෙනවා පින්නතුනේ චෛත්‍ය මලු අමදලා කුණු ටික අරන් දානකොටම අපේ හිත මොකද වෙන්නේ නිකම්ම පිරිසුදු වෙනවා හැබැයි මෙහෙම එකක් තියෙනවා ඔය සේරටම හපන් ද්වේෂය අයින් කරගන්න බැරි නම් ඇයි පින්නතුන්ට තරහ යනවානේ බොහොම ඉක්මනට ගෙවල් වල කේන්ති යන්නේ නැද්ද බලන්න ඕන කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕන ටිකක් සද්දෙට බලන්න නැද්ද මේ පැත්ත චච්චෝ ගාලා බලනවා මෙතන ඇවිල්ලා බල්ලෙක් කොට්ටු වෙන්න ඕන දැන් මොකද කරන්නේ ඒ අර ඇවිල්ලා ඔට්ටු වෙන එක බල්ලගේ එක බලු ගතිය නේ ඉස්මතු වෙන්නේ කාගේ ගතියද බල්ල ඔට්ටු වෙනවා අපි කොලප්පු වෙනවා නැද්ද එක බල්ලගේ තිරිසන් ගතිය නිරන්තරයෙන්ම අපි කෝප වෙනවා සාසනික ගනුදෙනු සමහරු කරනවා හාඳුරුලා අල්ල ගන්න එපා වට හාඳුරු තරහයි නම් පන්සල් යන්න මෙහෙනම් එහෙම නැද්ද මං කියන්නේ බොහෝ තැන්වල එහෙමයි හාඳුරු මොකක් හරි වෙනස්කමක් කෙරුවොත් එහෙම
මේ දහම් පාසලට ළමයා එනවා. මම මේ පැතිවල තියෙනව නෙමෙයි කියන්නේ හොඳේ. අනිත් පැතිවල එහෙමයි. එනකොට ළමයා තරඟට දාලා තිබ්බේ නැත්නම් එහෙම ආයෙ දාන්නේ ගේන්නේ. අනේ තියෙන ගොංකම. මොකක් හරි එකක් වෙන පිරිසකට බාර දීලා තිබ්බොත් එහෙම තරහ වෙනවා. ඒකට මොකද්ද කියන්නේ? ඒ මෝහේ මෝඩකම නැති වෙන්න ඕනේ. ඔය මෙහෙ තල්ලනවා දායක සභාවේ තනතුරු වලට පොකරේ නැතුවද මම හිතන්නේ. කාරක සභාවට යන්න. අර නිකම් මේ මහා බැංකුවේ ඩිරෙක්ටර් බෝඩ් එකට යනවා. එන්නේ පත්තුන් නැත්තම් එහෙම. පිල් බෙදිලා ඉන්නේ. අර Tamanට ඕන කට්ටිය තමයි වැටෙන්න ඕන. එක අවවාදයක් දෙන්න. මේ පන්සල් පවුල් කරගන්න එන්න එපා. පවුල පන්සල වගේ තියාගන්න. මේ ඔය සමහර දායක සභාවල මෙහෙම නැතුව තියා සභාපතිලා ඉන්නවා දිසාපතිට අපා. පුදුම ගෙම්පර් එකක් නෙදින්න. ඒ ජන්ත වගේ මොනවද ඉතින් මම මිනිහට කියලා මුතෙන් හම්බෙන්නේ. හැම වෙලේම මතක තියාගන්න. අර ඒ මිනිස්සයාට ඕන කට්ටිය තමයි ඔය ලං කරගන්නේ. ඊට පස්සේ ඒ මිනිස්සුත් එක්ක තරහ උදවිය මොකද කරන්නේ? ලැජ්ජ නැතුව කියනවනේ අපි පන්සලට යන්නේ නැහැ දැන්. මම කියන විදිහටම කියන්නද? අරුන් තමයි ඒව කරන්නේ ඒ හින්දා අපි යන්නේ. ටිකක් පැත්තකට ලයින් එක කියනවා. මේ කිව්වට අර මේ කොහෙවත් නැති මිනිස්සු වගේ කුයි හාඳුරුලයි තමයි ඒව කරන්නේ. පලිගන්නේ කාගෙන්ද? අපි අපෙන් පලිගන්නවා. මොකටද ද්වේෂය තියාගන්නේ? මොකටද වෛර කරන්නේ? මොකද්ද බුදුහාමුදුරුවෝ අපිට කරපු වැරද්ද? පන්සලට යන්න. බෝධින්නාංශය අමතින් හාමුදුරුවෝ හිතවත් වෙන්න ඕනද? චෛත්‍ය මළුව පවිත්‍ර කරන්න හාමුදුරුවන්ගේ සම්බන්ධකම් ඕනද? ඒක ගිහින් කරන්න. ලැබුම්ගේ රත නොගහ ඉන්න කොහෙන? අයියෝ කරන්න බැරි. පින්නත් නේ. මේ අතපය හැමදාම වැඩ නැහැ. මේ කකුල් හැමදාම වැඩ නැහැ. එහින්ද සත්පුරුෂ තරුණ මහත්තුරුන්ට කියනවා ජීවිතේ භාග්‍ය උදා වෙන්නේ ওই විදියට බොහොම කලාතුරකින්. ඕකෙන් හොඳට වැඩ ගන්න. අපි මේ ගෙවන ජීවිතේ මෙහෙම්මම ධනංජානි සූත්‍රය පැහැදිලි කරනවා. ධනංජානි බමුණ ගෙවනවා. අන්තිමේ ධනංජානිට මොකද වෙන්නේ? බණ කියන්න වෙලාවක් නැහැ. බණ පටන් අරන් විනාඩි 45කුත් ඉවරයි. ධනංජානිට මොකද වෙන්නේ? ධනංජානිත් ඔයත් වගේ කාලය ගත කරලා අන්තිමේට ධනංජානි ඔත්පොල වෙනවා. කවුරුවත් හිතනවාද අපි ව්‍යාධියටපත් වෙනවා කියලා? දැන් ඔය විදේශ ගත වෙලා ඉන්නවනේ මිල මුදල් හරි හම්බ කරනවා, මෙහි හරි හම්බ කරනවා, විවිධ ක්‍රම වලින් අපි හම්බ කරනවා. හොඳට හම්බ කරන්න ඕන එක ඇති වැරද්දක් එහෙම නැහැ. සරියුත් හාමුදුරුවෝ අහනවා ධනංජානි ඔය පුළුවන් කාලේ ඔය වැඩ කටයුතු කරගෙන හොඳට මහන්සි වුණා, හම්බ කරා, දුෂ්ටකම් කරා, නපුරුකම් කරා. අර මම බොහොම කෙටියෙන් කියන්න වෙලා නැති හින්දා ධනංජානි නරකේ උපදින්න සිහි ගන්නවා. සරියුත් මහ රහතන් වහන්සේ අහන ධනංජානි දැන් කවුද ඉන්නේ? කවුරුවත් නැහැ. ඔය පුළුවන් කාලේ කට්ටිය හිටියට බැරි වුණාම මොකද වෙන්නේ? දැන් මම මේ වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්නේ.
ඔය අතපය වළංගු තියෙන කාලේ කොච්චර කට්ටිය හිටියද? ඇති හැටි කැඹුරු නැද්ද පවුල් වලට? ළමයි කොච්චර බල්ලැද්ද? බැරි වුණාම මේ ලෝකේ හැම මිනිස්සෙක්ම ඉන්නේ අපිට පුළුවන් වෙනකන් විතරයි. හැම කෙනෙක්ම අපි තියාගන්න අපෙන් ප්‍රයෝජනයක් තියෙනකන් විතරයි. හැම කෙනෙක්ම අපි පාවිච්චි කරන්නේ මම මේ කියනවා පැහැදිලි ඇතිව නැත්තන්ට. හැම කෙනෙක්ම අපි පාවිච්චි කරන්නේ පින්නතුනේ එයත්න්ගේ වැඩ කරලා දෙනකම් විතරයි. ඔය සේරම කරලා අන්තිමේට වුණාම අර කිරි අරගෙන ඉවරුණාම හරකට මොකද කරන්නේ? ඒක මස් කඩේට දක්වනවනේ. ඒ වගේ තමයි අපිටත් වෙන්නේ. වැඩ අරගෙන ඉවරුණාම ආය අපෙන් වැඩක් නැති වුණාම ඒක දරුවෝ කියලා ભેදයක් නැහැ, ස්වාමියා කියලා ભેදයක් නැහැ. ඔය මරණකම් කණ්ඩ බොණ්ඩ දෙච්චරයි. මම දන්න ප්‍රසිද්ධ ආයතනයක ඔය බමුදු කෝටිපති ව්‍යාපාරිකේ මට ළඟ ඉන්න මිනිස්සයා කතා කරලා කියනවා දෝවේ මම කියන විදිහටම කියන්න. හාමුදුරනේ මෙවුන් මට 5000ක් දෙනවලු. කවුද? දරුවෝ. තාත්තා බලන් දෙනවද? ප්‍රයිවට් හොස්පිටල් වල නවත්තලා තියෙන්නේ. ළඟාර නර්ස් කෙනෙක් සල්ලි දීලා තියෙන්නේ. තාත්තා අහනවලු මේ අර මිනිස්සයාගෙන් ඇනලා ඔය ගොත ගහලා නම කියලා මේ ලොකු එක එනවද කියලා. කවුද? පුතා. මේ අම්මලා තාත්තලා මුළු ජීවිතේම කැපකරුවේ වියදම් කරුවේ කාටද? දරුවන්ට නෙවෙයි. බිරිඳට, ස්වාමියාට, පෙම්වතාට, ඥාතීන්ට නෙවෙයි. සිය ගාණක් විදේශගත තරුණ මහත්තුරු කතා කරනවා. හම්දුරනේ රට හිටියා දිය වුණා සල්ලි හම්බ කරා ලංකාවට ගියපුවාම ඇති දෙයක් නැහැ. අය රට හිටියා කියලා නැහැ. මෙහෙ හිටියා කියලා දැන් මොකද වුනේ? නරකද පුළුවන් කාලේ දැන් මතක් වෙන්න ඕන මොකද්ද? මම අවුරුදු 20 ඉඳන් බුදුහාමුදුරන්ට උදේට පැන් පූජාව කරන්නේ. මම අවුරුදු 20 ඉඳන් බුදුහාමුදුරන්ට දාන ටික තියන්නේ. මම මේ තරුණ මහත්තුරුන්ට අපේ දුදරුවන්ට බොහොම කරුණාවෙන් කියන්නේ. හෙට ඉඳන් ගෙදර උදේට බුදුහාමුදුරන්ට බුදු පූජාව තියන්න. ඔක බැරි වෙයිද කරගන්න? පිරිසියක් කරගෙන මොනා හරි දාලා තියන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? කොච්චර පින් සිද්ධ වෙනවද? පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? උයනවන්නේ දුදේට ගෙවල්ල මං කියන මොනවා හරි කමන්නේ. අයමයි කියලා රැට රත් කරපෑම තියන්නේ. මොකවත් නැහැ කියලා. සම්බෝලයි බතු හරි කමක් නැහැ. බිස්කට් එකක් හරි තියාගන්න. පෑන් වීදුරුව වරද්දන්න එපා. මේක මට සතුට තමයි දැන් කොල්ලෝ මේක හරියට කරනවා. අම්මලා අඬ පිං දෙනවයි. මේ තරුණ පිරිස උදේ නැගිටපු ගමන් බුදුහාමුදුරන්ට පැන් පූජාව තියන්නේ. අම්මලා කතා කරලා කියනවා හාමුදුරනේ එල්ලි වෙනකන් හාමුදුරුවන්ගේ බණ දාලා තියෙන්නේ. ජීවිතේ වරදින්නේ නැහැ. ධර්මයේ ගුණ කියවෙන තැන කියනවා සම්දිට්ඨිකෝ. ආලදි මං හිතන්නේ සාන්දෘෂ්ටිකයි. මොනවාද සාන්දෘෂ්ටික?
ධර්මයේ ගුණ ප්‍රතිඵල ඇස් පනා පිට විපාක දෙනවා පින්නතුනි. ඔය මේවා ඉතින් මේ මට කියන ඒවා සහ හොඳ ජීවිතයේ අත්දැකීම් හාමුදුරුවෝ කියන විදිහට ඉන්න පටන් ගත්තා විතරයිලු. යාළුවෝ ගොඩ දෙනෙක් නැති වුණා කිව්වා. කවුද නැති වෙලා තියෙන්නේ? අසත්පුරුෂෝ සේරම අයින් වෙනවා. බල්ලෝ නාවනකොට පිරිසිදු වෙනකොට මොකද වෙන්නේ? මැක්කො හැලෙන්නේ නැද්ද? පිරිසිදු වෙන්නකො. ඔය එල්ලිලා ඉන්නේ උන් සේරම හැලෙනවා. ඉතුරු වෙන්නේ කවුද? අපිට ගුණයගෙන දෙන පිරිස විතරයි. අවසානයේ ඉතුරුලා තරුණයෝ කියනවා හාමුදුරනේ අම්මයි තාත්තයි විතරයි ඉන්නේ කියලා. කවුද හදවතින් ආශිර්වාද කරන්නේ? අම්මයි තාත්තයි විතරයි. කොල්ලෝ කියනවා මෙච්චර කාලයක් අම්මයි තාත්තයි කියනවා වහ කදුරු වෙලාලු තිබ්බේ. මෙච්චර කාලයක් අම්මා කියන ඒවා දැනিলা තියෙන්නේ මොනවා වගේද? අම්මා වදකාරයෙක් විදිහට පෙනුනේ කිව්වා. තාත්තා කියනවා ගණන් ගත්තෙම නෑ කිව්වා. හැමදාම රෑ 11ට 12ට ගෙදර ආපු අපි ඔය මං අර බන්ධනාගාරවල බණ කියන්න යනවා. දැන් ඔය මෙහෙට අනිද්දත් යනවා මාතර බන්ධනාගාරේ දේශනාවකට. ඒ වගේ ගියපුවාම පින්නතුනි 400 ඉන්න ඕන තැන 1500ක් විතර ඉන්නවා. මේ තරුණයෝ ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ පින් සිද්ධ වෙයි මේවා එළියට ගිහිල්ලා කියන්න. මොනවාද? කොල්ලෝ කියන එකම දේ අම්මා තාත්තා කියන දේ වුණා මේක වෙන්නේ නැහැ. අම්මා තාත්තා කියනකොට අහවල ඇසුරු කරන්න එපා. එතකොට අම්මලාට මොකද්ද කියන්නේ? කොල්ලෝ කියන මට අය ගෙට වෙලාම ඉන්න කියලාද කියන්නේ කියලා. ඇසුර හරි බරපතලයි. ජීවිතේ පුරුදු වෙන්න මතක තියාගන්න බිරිඳ දෙමව්පියෝ වදයක් වුණාට අය කවදාවත් අම්මා තාත්තා කියනව අහනවද? සම්මා ජාතියකට අන්තිමට මොකක් හරි වුණාම කවුද? මොක වෙලා නැත්තම් ඉතින් වුණාම තේරෙයි. අම්මයි තාත්තයි විතරයි. ඔය ඕනතරම් අපි දැකලා තියෙනවා. ඔය ගෑනු ළමයි හුලන්න බැරුණාම පැනලා යනවා නේද කොල්ලොත් එක. මේ පැතිවල නම් එහෙම නැද්ද? ගිහිල්ලා අන්තිමේට මොකද්ද වෙන්නේ? ඔය ළමයි උත්තරගෙන අවුරුද්දකින් ඉඳලා ගෙදර එනවා. අර මරුණා කියලා හිතාගත්තා කියලා කියපු අම්මයි තාත්තයි අන්තිමේට. අනේ අර ළමයි අරගෙන මොන්ඩිසෝරි යනවා. මෙව්ව ඕන තරම් මේකේ වෙනවා. කවුද ඉන්නේ අන්තිමේට? අම්මයි තාත්තයි විතරයි. කොල්ල බන්ධනාගාරේ ඉඳන් අම්මගෙන් අහනකොට ඊළඟ නඩුවට සල්ලි කොහොමද කියලා කොල්ල බැලුවගේ අම්මාගේ කන් දෙක දිහා කරාම් දෙක විකොල්ලා. ඇයි විකොල්ලා තියෙන්නේ? අර උකස් කරලා ගන්න සල්ලි මදිලු විකුණලම දාලා. මේ පැතිවල කොල්ලෝ ගංජා ගහනවද නැතුව ඇති? නෑ බොහෝ පැතිවල ගහනවා. ඒකයි මම මේ කියන්නේ. මේ පැතිවල නැති වුණාට මොකද? පුදුම විදිහේ දේවල් වලට හුරු වෙලයි. වා තේරෙයි? ඔය පස්සේ ඉන්න කවුරුවත් ඉන්නවද? කිසි කෙනෙක් නැහැ. ඔය පහළ ප්‍රදේශයේ තරුණේ මේවා තේරුම් ගන්න ඕන හොඳට. බල්ලෙක්වත් නෑ අපිට. පැලකට ගිහිල්ලා
කොල්ලොත් එක බියර් බීලා ඔය ට්‍රිප් යනවා නේද කට්ටිය ඔය අම්මලාගේ තාත්තලාගේ ඇඟවල් දිරි ගහිලානේ තියෙන්නේ ගෙදර එනකම් විදේශේ හිටියත් එහෙමයි ඒක හරි වදයක් විදිහට දරුවෝ දකින්නේ කොල්ලා පැලෙන් වැටුණා දැන් ඉනෙන් පහල පණ නැහැ අනේ අර අම්මා තමයි අර මුත්‍රා පැකට් එක අදින්නේ කොහෙටපු යාළුවෝ මතක තියාගන්න අපිට නැති වුණාම අපිට කවුරුවත් නැහැ අපිට කොච්චර නැති වුණත් අපිට කොච්චර බැරි වුණත් අපි අමතක කරන්නේ නැත්තේ කවුද අම්මයි තාත්තයි අපි කොච්චර වද දුන්නත් කොච්චර දුක් දුන්නත් කොච්චර නින්දා කෙරුවත් කොච්චර අපවාද කෙරුවත් මොකක් හරි වුණාම පුතේ කියලා කියන්නේ කවුද ඒ දරු දුක දරු සෙනෙහස ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ පිනතුනි දරුවෝ කොච්චර හිතරේ දෙව්වත් මේ අම්මලාට තාත්තලාට දරුවෝ ගැන වෛරයක් ඇති වෙලා තියෙනවා තරහ ගියපු වෙලාවට මොන කතන්දර කිව්වත් මොකක් හරි වුණාම ඉස්සරළම ඇස්වලට කඳුළු වැටෙන්නේ කාගේද අම්මගේ තාත්තගේ ඒ හින්දා මම මේ තරුණ දුවලට පුතාලට කියන්නේ අපිට ඉන්න සම්පත් දෙක තමයි අම්මයි තාත්තයි අපිට ඉන්න ළඟම ඉන්න පිරිස තමයි අම්මයි තාත්තයි ඒ හින්දා දැන් මම මේක කියන්න හේතුවක් තියෙනවා ජීවිතේ වැඩිපුරම අකුසල් සිද්ධ වෙලා මේවා සම්පූර්ණ වෙන්නේ ඔය අනුන්ගේ තියෙන අඩුපාඩුකම් වලට අපි උත්තර බඳින්න ගිහිල්ලා මොනවාද අනුන්ගේ තියෙන අඩුපාඩුකම් දැන් අර මං කිව්වේ කාටවත් වෙන ටෙලිෆෝන් කෝල් එකකට කවුද කුලප්පු වෙන්නේ අපි ඒක අනුන්ගේ අඩුපාඩුකම ජීවිතේ හැම වෙලේම සත්පුරුෂ ඇස්තුර විසරක් තියාගන්න මංගල කරුණවල බුදුහාමුදුරුවෝ උගන්වනවා මාතා පිතු ප ဋ ාණං පුත්ත ධාරස්ස සංඝෝ හරි සරලයි අම්මට තාත්තට හොඳට සලකන්න අඹුදරුවෝ පෝෂණය කරන්නට අනාකුලාච කම්මත්තා නොගැලපෙන රැකියා කරන්න එපා නොගැලපෙන දේවල් කරන්න එපා මොකද අවසානයේ පුදුම විදිහේ විනාශයක් පුදුම විදිහේ දුකක් ඇති වෙනවා ඊළඟට මතක තියාගන්න ඕනේ සසරේ මොන බැඳීම තිබ්බත් මොන සම්බන්ධ තිබ්බත් මේකත් කියන්නේ මේ තරුණ මහත්තුරුන්ට දූ දරුවන්ට අපේ ජීවිතේ සමහරක් හන්දි වලින් අපි ආපහු හැරෙනවා කවුරු හින්දාද ඔය සමහරක් ළමයි කියනවා හාමුදුරුවනේ ඒ ඉන්ටර්වයුව එකට යන්න බැරි වුණා ඒ කාලේ විභාගෙ ලියා ගන්න බැරි වුණා බලද්දී යාළු වෙලා ඉඳලා මොකක් හරි හුටපටයක් වෙලා මොකද්ද ඒකට කියන්නේ අර යාළු වෙලා ඉඳලා වෙන් වුණා ඒ මොකක් මට මතක නැහැ ඒක ඔව් මොකක් හරි කියනවා ඒක වුණාම කන්නේත් නැහැ බොන්නේත් නැහැ නැගිටින්නෙත් නැහැ බුදියන්නෙත් නැහැ ඔය ඉන්න කවුරු හින්දාද මේ කොහෙවත් යන්නේ එකක් හින්දා අනුන්ගේ ක්‍රියාකාරකම් මත අපි තීරණය කරන්නේ කාගේ ජීවිතේද පින්නතුනේ අනුන්ගේ ක්‍රියාකාරකම් මත අපේ ජීවිතේ තීන්දුව తీරන ගන්න එපා අපේ ජීවිතේ යහපත විමුක්තිය කවුරු ගාවද තියෙන්න ඕන මේ පැතිවල බෙල්ල වල එහෙම දාගෙනම නැද්ද නෑ සමහර පැතිවල තියෙනවනේ ඔය මහිතෙල් බොනෝ මොකටද මිනිහට කැස්සක් එම්බිරිස්සාවක්වත් නැහැ කාට හරි රිද්දන්ට
ඔය මෝඩ කොල්ලෝ ඉන්නවා මම දැකලා තියෙනවා. එවනම් රට ගොන්. අතපය කපා ගන්නවනේ මොකේද? මම කුණුහරුප කියනවා මරා ගන්නවා. දැක්කද අර මාතර පහුගිය දවස්වල 11 පොලකට පිහින් යනවා. ඒ පැටියට අවුරුදු 16. පොඩි උකමටද හොරන්නේ. තියෙන අර වයසට වඩා මෝරපුකම මොන වගේන්ද මෝරලා තියෙන්නේ? මිනිස්සු ආවේගශීලී වෙන්නේ කුණුහරුප කියන්නේ. බැනගන්නේ ගහගන්නේ අනේක රිද්දන්නේ පෙලන්නේ. ඒ හැම එකකම අකුසල් කාටද? අපිට නෙමෙයිද? අර කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් ගිනිවේ දැඩිසේ. ඕවා කොරන කොට තේරෙන්නේ නැහැ. ඒ හින්දා රවණ්ඩවත් එපා කාටවත්. පැහැදිලිද මං කියන එක? වැරද්දකටවත් හිත රිද්දන්න එපා. අපි දන්නවා ඔය සමහර ගෙවල් වල අර මේ පැත්තට නැන්දම් මලේලි ගස්ටනේ තියනවද නැතුව ඇති? නෑ බොහෝ පැතිවල තියනවා ඒකයි කියන්නේ. අර ඔය ඇත්ත දන්නේ නැති ඇති මේ පැතිවල නැති හින්දා. ඔය මහා දේවල් නෙමෙයි. මුළු ගේම අතුගාලා ඉවර වෙලා කුණු හර්පෙන් බයිනවට පෙනුතුනේ පණාවේ කෙස් තිබ්බොත් එහෙම. නැද්ද? අනේක දරන්න පුරුදු වෙන්න. මුළු ගේම අතුගාලා ඉවර වෙලා අතුගාගෙන එනකොට කුණු ටික උළුවස්ස ගාවින් තියලා කොස්ස උළුවස්සට හේතු කරලා මොකකට හරි ගියොත් එහෙම අර ಗುಣ කියනවාද ගේ අතුගාපු එකට? ඇති හැටි බයිනවනේ මේ කුණු ටික උළුවස්ස ගාවට එක්කව කරලා කියලා නැද්ද? ජීවිතේ පුරුදු වෙන්න හැම කෙනෙකුගේම සිතැඟි අඳුර ගන්න. සිතැඟි අඳුර ගන්න බැරි හින්දා මොකද කරන්න ඕන? කතා කරන්න. ඔය දෙමව්පියෝ කරන වැරද්දක් තමයි ළමයි ඉතින් ළමාකමනේ ළමයිටවත් තේරෙන්නේ නැහැ. මොකක් කරුණාම පුංචිකමටත් එක්ක බුම්මගෙන බුදියාගෙන ඉන්නවා. අනේ ගෙදර ආපු ගමන් බැනගෙන යනවනේ. ඒක එක්කෙනාගේ වයස් මට්ටම් තේරුම් ගන්න. ඒ වයසේදී ඇති වෙන හැඟීම් වෙනස්. අය මේ අවුරුදු 15 ළමයිට ගෙවල් දොරවල් හදන්න හම්බෙන්නේ නැහැ කියලා ඔළුවේ කල්පනා කරනවද? ඒ දෙන්නේ මොකක් හරි වයසේ එන ගැටලුව. අම්මලා තාත්තලා මොකද කියන්නේ? අම්මලා තාත්තලා කියන්නේ මේ උන්ට කණ්ඩ දෙනවා, සල්ලි දෙනවා, ඉගෙන ගන්න විතරලු තියෙන. ඔච්චරද ජීවිතේක තියෙන්නේ? ඇයි අනේකගේ හැංගීම් තේරුම් ගන්නට බැරි? ඒ ජීවිතේ මටත් ඔය අවදියක් තිබ්බ නේද කියලා හිතන්න. දැන් මම මේක කියන්නේ අපේ ලේලිවරුන්ට. අපිත් කවදා හරි මොකද්ද වෙන්නේ? නැන්දම්ම කෙනෙක් වෙන්නේ නැද්ද? එකට දෙක කරලා දෙනවා ඊට පස්සේ අනිත් පැත්තට. මොකක් හරි පොඩි දෙයක් හින්දා මිනිස්සුන්ට අතපසු වීම වෙන්න පුළුවන්. කෝප ගන්න එපා. මිනිස්සුන්ට වරදින්න පුළුවන්. අපිට වරදින්නේ නැද්ද? දැම්මට කියන්න අපිට කේන්ති යන්නේ අපිට වැරදුනහමද අනුන්ට වැරදුනහමද? දැන් මං අර කීවේ කාගේ හරි කියනකොටම කෝල්ලේ බලාගෙන ෆෝන් වලට බිල්ලච්චයි බෑ. කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එනකොට කේන්ති යන්නේ කාටද? ෆෝන් එක අයිතිකාරයාටද පිට මිනිස්සුන්ටද?
පිට මිනිස්සුන්ට අයිතිකාරයට විත්තියක්වත් නැහැ. සද්ද නැතුව ඒක කට් කරනවා. අපි හැම වෙලේම කේන්ති ගන්න. අන්න එක කරන වැරද්දට. දැන් වාහනේ යනකොට කවුරු හරි වම් පැත්තෙන් ඉස්සර කරලා ගියොත් එහෙම කියන්නේ දැන් අර කමරෙන් යනවා කියලා. අපි යනකොට කවදාවත් අපි ඔක හිතනවා. අපි කරන හැම එකක්ම අපි මොකද කරන්නේ? ඒව අපිට වැරදි විදියට තේරෙන්නේ නැහැ. ඒව සාධාරණීකරණය කරනවා. අපිට වැරදි විදියට පේන්න පින්නතුනි අනුන් කරන එක විතරයි. මේ ජීවිත පුරුදු වෙලා තියෙන්නේ අනුන්ගේ දේවල් හොයන්න විතරයි. දැන් ඕවා ওই විදියට හොඳට හදාගන්න නම් තියෙන්න ඕන මොකක්ද? පතිරූප දේශ වාසෝච. සුදුසු ප්‍රදේශයේ ඉන්න ඕන. ගැළපෙන පරිසරයේ ඉන්න ඕන. දැන් ඔය ගෙවල් දොරවල් දාලා යන්න කියලා නෙමෙයි කියන්නේ. හොඳ හෙට ඉඳන් ඉන්න බෑ කියලා. දැන් මේ අම්මලා ඉන්න බෑ කියලා මොනා කරන්නද යන්නද? අපූර්වටකේ හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. කරන්න දෙයක් නැහැ තමයි. ඉතින් මොකද කරන්නේ? ඔය බොහෝ දේවල් සමහර අවස්ථාවල අපේ මෛත්‍රිය අපේ සමාධිය අර කියනෝනේ ද කන්තේජසෝ චස්සතා ඉවසීම තියෙන්න ඕන. ශෝක නැති වෙන්න ඕන. ඒව නැති කරගන්න තමයි සමනානංච දස්සන. දැන් හාමුදුරුවෝ හම්බෙන්න ඕන. කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා. සුදුසු කලට බණ අහන්න ඕන. ධර්මයේ සාකච්ඡා කරන්න ඕන. පුබ්බේච කත පුඤ්ඤතා ඕවට මොනවාද තියෙන්න ඕන? පෙර කරපු පින් නැති භාවයේ තියෙන්න ඕන. මෙහෙම කියනකොට ගියයි හාමුදුරුවනේ සංසාරේ පුදුම විදිහට අකුසල් කරලා ඇති. ඒකයි අපිට මෙහෙම දුක්. ඒකයි මෙච්චර ප්‍රශ්න. සංසාරේ අකුසල් කරලා නම් මේ ආත්මේ ප්‍රශ්න තියෙන්නේ. මේ ආත්මේ මොකද කරන්න ඕනේ? කුසල් කරන්න ඕනේ. මේ ආත්මෙත් අකුසල් කරගත්තාම හරියනවද? ඒ නිසා මම මේ පින්නතුන්ට යෝජනා කරනවා, ඉදිරිපත් කරනවා. හෙට ඉඳන් ජීවිතේ කේන්ති ගන්න එපා. ඔක උත්සාහ කරන්න. කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. උත්සාහ කරන්න. හෙට ඉඳන් ඔය කටින් කුණු හරපයක්වත් කියන්න එපා පින්නතුනේ. කියන වචනයක් ගානේ පෞසිද්ධ වෙනවනේ. වාචාය සංවරෝ සාදු වචනේ සංවරකම තියෙන්න ඕනේ. ජීවිතේ එකලස් කරගන්න පිළිවෙලට අප්‍රමාණ විදිහට පීඩාගෙන දෙයි. ඒවා සංසාරේ සමහරක් පිට කරපු අකුසල් වෙන්න පුළුවන්. හොඳට බණ අහන්න. ධර්මයේ කොච්චර ඖෂධයක්ද කියනවා නම් එක අම්මා කෙනෙක් මට කියනවා හාමුදුරනේ අවුරුදු 25ක් රැට නිදිපෙති නැතුව නිින්ද ගියේ නැහැ කියලා. පින් දිදී මොකද්ද කියන්නේ? ජීවිතයේ යථාර්ථය තේරුම් ගත්තා, ඇත්ත තේරුම් ගත්තා, මට මම විතරයි කියන එක තේරුම් ගත්තා. මම ඇහුවා හිත මානසිකව විඳෙව්වේ කවුරු ගැන හිතයිද? අනුන් ගැන හාමුදුරනේ හිතුවේ. ජීවිතේ වදවුනේ අනුන් ගැන හිතලා. ඉතින් හාමුදුරුවන්ගේ බණ අහන්න පටන් ගත්තට පස්සේ එක නිදි පෙත්තක්වත් බොන්නේ නෑලු. ගතින් නෙමේ මනසින් සියල්ල අතාරින්න පුරුදු වෙන්න. හැම එකක්ම නැති වෙනවා. මොකක්ද නැති වෙන්නේ නැත්තේ? අපේ පෙම්වතා පෙම්වතිය නැති වෙනවා. බිරිඳ නැති වෙනවා. දරුවෝ නැති වෙනවා. ස්වාමියා නැති වෙනවා. අම්මගේ තාත්තගේ ගුණේ නැති වෙනවා.
යාළුවෝ නැති අපිට අපිත් නැති වෙනවනේ. කවුද දන්නේ හෙට ඇස් දෙක පෙනේද නැද්ද කියලා? කවුද දන්නේ හෙට ඔය හරි අවාසනාවන්ත සිදුවීමක් වුණා මම ඉගෙන ගන්න කාලේ. ඒක තරුණේ පන්තියේ ඉන්නකොට කට ඇද වෙන්න පටන් ගත්තා එකපාරම. අවුරුදු 25ක් 24ක් විතර ඇති. ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලේ අරන්සභාගේ කියන එකපාරම හැදුන පෙන්නතුනේ. එකරගෙන ගිහිල්ලා බෙහෙත් දෙද්ද හරි ගියා. මොකක්ද වෙන්නේ නැත්තේ? මේ දෙතිස් කුණපයන්ගෙන් හැදුණු ශරීරේ මේ මස් ගොඩ ඇතුලේ මොනවාද තියෙන්නේ? හම තියෙනවා, තෙල් තියෙනවා, මස් ඇට මිදුළු, මේ කරජක මාංශක මේක නඩත්තු කරන්නේ. මේ කුණු ගොඩක් නෙමෙයිද මේ ළඟන ඉන්නේ. මම ඔය දැක්කා ත්‍රිකුණාමලේ දේශනාවකට ගිහිල්ලා නගරයේ තියෙන ප්‍රසිද්ධ මල් ශාලාව. පින්නතුනේ මට මගේ ඇඟ අත ගන්න හිරිකිතයක් ආවා. එයි බඩ පළලා අර පැත්තට පෙරලලා පෙත්තක් කපලා කහ පාට තෙල් ගෑවිච්ච මේකද මේ සබන් ගාලා හොදන්නේ කියලා හිතුණා. මේක පිනවන්න නෙමෙයිද හැම එකක්ම කරන්නේ? මොකක්ද මේක ඇතුලේ තියෙන්නේ? සරව තියෙනවා, ලේ තියෙනවා, ඕජාව තියෙනවා. බොහොම ඉක්මනට කුණු වෙනවා. මේක පින්නතුනේ විඥානේ ඉවර වෙච්ච ගමන් ගැලවුණු ගමන් මොකද වෙන්නේ? මේක එක්ස්පයර් වෙනවා. මේක කාලේ ඉක්ුත් වෙනවා. එතකොට අපි කොහේ මොන මට්ටමට හිටියත් වැඩක් නැහැ. නඩත්තු කරන්නේ මේ පංචස්කන්ධයේ මේ කුණු ශරීරය. හැම එකක්ම කරන්නේ මේ කුණු ගොඩ පිනවන්න නෙමෙයිද? වෙන මොකේද? වෙන මොකක් පිනවන්නද? මේ කුණු වෙලා යන එක. මේකට නෙමෙයිද ඔය මරාගන්නේ? රටවල් අල්ලන්නේ මොකේද? මිනිස්සු තේරුම් ගන්න නැහැනේ අපි කොයි වෙලේ මැරෙයිද කියලා. ඒ නිසා දීර්ඝ අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කියපු බණ ටිකේ කරුණු 4ක් අයත් කියනවා. අපි තථාගත බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ. සංසාරේ කවදාය බෞද්ධ වෙලා උපදීද? මෙහෙම පින් කරන්න. මෙහෙම භාග්යක් උදා වෙන්න. අනේක ගැන හිතන්න කියලා මෙහෙම දේශනා අහන්න. හිතක්වත් රිද්දන්න නැතුව ඉන්න. වචනයකින්වත් අකුසලයක් කරගන්න එපා. දරුවන්ට කියන්නේ අම්මගේ තාත්තගේ හිත රිද්දන්න එපා. දෙමව්පියෝ එක්ක ඉන්න. නරක ඇසුර නවත්තන්න. දෙයක් වුණාම කවුරුවත් නැහැ. කාට මොක කෙරුවත් කමක් නැහැ. අන්තිමේට අපිට අපි විතරයි කියන එක මතක තියාගන්න. ඔය කරන සෑම අකුසලයක්ම අපේ ජීවිතේ හැම තැනකදීම විඳවන්න වෙනවා. ඊළඟ එක අනේක මත අපේ ජීවිතේ තීරණය කරන්න එපා. පින් පව් කඩා වැටීම් අනේක මත තීන්දුව తీරන ගන්න එපා. මෙහෙම දේශනා කරේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය නිකන් නිස්කාරණේ නාස්ති කරගන්න එපා. ඔය හැම එකක්ම කරන්නේ මේ මස් ගොඩ නඩත්තු කරන්න වෙනතුනේ. මොනවාද මේකේ තියෙන්නේ? මේ ඇටකටු ටික වහගෙන ඉන්නේ. මේ කුණු වෙන ශරීරේ. හෙට කකුලක් කපන්න වුණොත් මොකද වෙන්නේ? මේක එහෙම එකක්.
අතපය හතර ගලවලා දාපුවා මිනිස්සෙක් නැහැ. බුදුහාමුදුරු රතයකට උපමා කරලා දෙනවා. අත කපල අරගෙන අතට කියන්න පුළුවන් මේ මම කියලා. මේවා එක්කහුව වෙලා තමයි මම හැදිලා තියෙන්නේ. ඒ නිසා වෙනතුනේ මේක හරි සංකීර්ණ දේශනාවක්. මම විශ්වාස කරනවා මේ අම්මලා තාත්තලා මේ හැම එකක්ම හොඳට තේරුම් ගන්න ඇති. අද ඒ මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ. හොඳ සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න. කෙනෙකුට ජීවිතේ අවස්ථාවක් එයි. ඔය වතුර එකක් හරි දෙන්න කාට හරි කියන්නේ එහෙම නැහැ. උන්ට කොච්චර කෙරුවත් වැඩක් නැහැ කියලා. හොඳේ. කොච්චර කෙරුවත් ඒ මිනිස්සුන්ගේ කෙලෙහි ගුණ නැති වුණාට කමක් නැහැ අපි කරන්න. ඇයි මෙහෙම දේශනා කරන්නේ? මම මේ දවස්වල දැකලත් ඇති මම දැක්ක තරුණයෝ වාහනවලත් ගහගෙන ඉන්නවා. මොකක්ද? රාචින්තිතම්පි භවතිනේ. චින්තිතම්පි විනස්සති. ඇයි එහෙම කියන්නේ? මම මේක කියලා බණ නවත්තනවා. මේ ලෝකේ අපි හිතන දේ වෙන්නේ නැහැ. මේකේ වෙන දේ හිතා ගන්නත් බෑ. පුළුවන්ද? එහෙම ජීවිතයක මොකක්ද ගොඩනගන්න තියෙන ස්ථාවර ප්‍රතිරූපය? හිතන දේ වෙන්නේ නැති වෙන දේ හිතා ගන්න බැරි මේ ජීවිතය තුළ ඇයි පව් අකුසල් කරන්නේ? වෙන්නේ මොකද්ද කියලා අපිට උදාහරණයක් විදිහට මරණ දවස දන්නවනම් අපි කොහොමද ජීවත් වෙන්නේ? අය එළියට බහිද? කොහෙවත් යන්නේ? බැලියගේ මෙව්වගේ ගිලිනවා චෛත්‍ය කිඩි පිටින් ඇවිල්ලා යනවා. ඒ කියන්නේ මරන්න දන්නවනම් නැද්ද? පන්සල් වලම läගලා ඉඳි. ඒ හින්දා ඒවා අපි දන්නේ නැති හින්දා මේ කියන්නේ. කොයි වෙලේද විශ්වාස නැති නිසා. හොඳට හොඳට අනේකට වෛර කරන්නේ නැතුව ඊර්ෂ්‍යා කරන්නේ නැතුව අර මේ පැතිවල තියෙනවද ගතු කියනවා පද හදනව නැතිවද මං හිතන්නේ. හෙට ඉඳන් නෑ එහෙම නැත්තම් මේ පැතිවල සුමානයක් විතර එක දිගට උදේට පන්සලට එන්නකෝ. බලනවා මොකද අර පන්සල් යන්නේ කියලා හැමදාම. පුදුම රුදාවන්නේ තියෙන අනුන්ගේ හොයන්න. ඔය කැතකම නවත්ත ගන්න බැරිද? මේ පැතිවල නැතුව තියෙනවා. ජීවිතේ හැම වෙලේම අනිකට ආශිර්වාද කරන්න. නිදා ගන්න කලින් ලෝකෙටම මෛත්‍රී කරන්න. අපේ තරුණ මහත්තුරු දුවලා පුතාලා මේ වහගෙන ඉන්නවා නම් ඔය තරුණ සිත්වලට මේවා හොඳට තේරෙනවා. තරුණයෝ තරම් කවුද මේවා තේරුම් ගන්නේ? මම ආශිර්වාද කරනවා මේ තරුණ මහත්තුරුන්ට ධර්මය අවබෝධ වේවා. හැමදාම ආදරණීය දුවේ පුතේ දරුවනේ මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. ආශිර්වාද කරන්න. තරහකාරයෝ ඇති. වෛරක්කාරයෝ ඇති. අපිට වැරදි වැඩි කරපු දවිය ඇති. එහෙම ඉන්න ඕන තරම්. අපිව නොසලකා හැරපු උදවිය ඇති. උදව් ඉල්ලලා උදව්ව කරන්න පුළුවන්කම තියෙන කොටත් බෑ කියපු යාළුවෝ ඇති. අපි මොකද කරන්න ඕනේ? අපි උදව් කරන්න ඕනේ ඇත්තන්ට. නැත්තම් මේ වෛරය ඉවර වෙන්නේ නැහැ. අපි ඇත්තන්ට පිහිට වෙන්න ඕනේ. අනේක කොච්චර කෙනෙහිලිකම් කරත් කමක් නැහැ. අපේ තියෙන සත්පුරුෂකම ඉස්මතු කරන්න එපා. යටපත් කරන්න. මුළු ලෝකෙම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මුළු ලෝකෙම නිරෝගී වේවා කියලා පතන්න. දුක් විඳින සත්වයෝ
දුකින් අත් මිදෙන්න කියලා පතන්න. ගමක් ගානේ, ගෙයක් ගානේ, පවුලක් ගානේ, මනුස්සෙක් ගානේ හිත්වල මෛත්‍රිය, සෙනෙහස, කරුණාව, දයාව සතර බ්‍රහ්ම විහරණයම උපදින්න ඕනේ. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. උතුම් ධර්ම දේශනාමය පින්කම සංවිධානය කරගත්තේ අපේ පණ්ඩිත හාමුදුරුවන්ට පිං සිද්ධ වෙන්න. උන්වහන්සේලා දැන් කිව්වනේ හාමුදුරුවෝ පන්සල අවුරුදු 5ක් විතර වැහිලා තිබ්බේ කියලා. ඒ වගේම මේ ස්ථානයට වැඩම කරා අපේ ඉස්සරහ පන්සලේ මගේ කල්යාණ මිත්‍ර තිස්සමහාරාමේ බද්දිය පණ්ඩිත හාරු බොහොම ඕනෑකමින් සිහිපත් කරන උන්වහන්සේ සත්පුරුෂයෙක්. ඉතින් මේ එරංග ඉරෝෂන් සෙනවිරත්න මහත්මයා සහ මනෝරි කුමාරි මහත්මිය එකහුව වෙලා පින්කම සංවිධානය කරේ. ලෙනතොර කුසලදම්ම හාමුදුරුවෝ පන්සල ආවට පස්සේ පන්සල බැබලෙන්නේ නැද්ද? මේක බැබලෙනවා. වැඩේ කියන්නේ මෙහෙනම් එහෙම නැතුව ඇති. ඔය හරියට හාමුදුරුවන්ගේ හොයනවානේ. නිකමට බලන හාමුදුරුවෝ දෙයට කෑවත් දවල්ට කෑවත් හාමුදුරුවන්ගේ අසනීප අම්මට කොහොමද තාත්තට හොයනවා ඇති ඔය කිව්වට. ගෙදර ගියාද හාමුදුරුවන්ගේ අඩුපාඩු මොනවාද? ඔව්ව මොකවත් නැහැ. මොකක් හරි වුණාම හදන පදගොඩ ලණුව නැති ගන්ටාරයක් තියෙනවද? මේ නැහැ. ලණුව නැති ගන්ටාරේ නැගලා ගහන්නේ ගිටි ගාලා. හාමුදුරුවෝ මෙහෙම එකක් කරලා කියලා. පුදුම වුමනාවන්නේ තියනවා කියා ගන්න. උන්වහන්සේ නොහිටින්න කොහමද? මං මෙහෙ ගැන නෙමෙයි කියන්නේ හොඳ. උන්වහන්සේ නොහිටින්න කොහමද මේ බණ පින්කම කරන්නේ? උන්වහන්සේට මතු උපදින සංසාරේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතු වේවා සාදු කියලා පතන්න. කොච්චර උමනාවද කියනවා නම් දායක මහත්තුරුන්ට බණක් කියවන්න මාස 3කට විතර කලින් කිව්වේ. ආරාධනා කරේ. එහෙම හරියට ධර්ම දේශනා තියෙනවනේ පින්නත්. උන්වහන්සේ හරි උමනාවෙන් මේ දිනේ වෙන් කරගත්තා. දවල්ත් ඉතින් ආයේ දැන් මේ මාධ්‍යයට යන හින්දා මම මේ කියන්නේ හරි කරදරේ පින්නතුනේ. දවසට ටෙලිෆෝන් කෝල් කීයක් විතර නැද්ද? ෆෝන් 3ක් තියෙනවා එකට 215යි අද උදේ බලනකොට මිස් කෝල්. ඔය ලබන අවුරුද්දට මං හිතන්නේ අවුරුද්දට දවස් 365යි 700ක් විතර ඇවිල්ලා පන්සලේ ලියලා ගිහිල්ලා තියෙනව මොනවද? බණවලට. මම දැන් බණ බාර ගන්න ආසන මට්ටමින්. එතකොට සේරටම පොදුයිනේ. එක තැනට දෙපාර ආය පිළියන්දලට එන්නේ. ඇයි? ඒ දිනේ දෙනවා කාටද? වෙන කාට හරි. එනිසා බාරගත්තුව දැන් කරන්න දෙයක් නැහැ. ඒ හින්දා දැනට බණ බාර ගත්තේ ලබන අවුරුද්දට විතරයි. මිනිස්සු ඉල්ලන මොන අවුරුද්දටද? එහෙනම් 2027ටවත් දෙන්න කියලා. කවුද දන්නේ මොකක් වේද කියලා. එනිසා පින්නතුනේ බොහොම උමනාවෙන් බොහොම කරුණාවෙන් මේ කරන ව්‍යායාමයේ ප්‍රතිඵල තියෙන්න ඕන. දැන් නම් ප්‍රතිඵල තියෙනවා. මිනිස්සු පුදුම විදියට බණ අහනවා පින්නතුනේ. මිනිස්සුන්ගේ බණ ඇහුවට බෑ. අර අනේක ගැන හිතන්න පුරුදු වෙන්න ඕන. වෛරය, ක්‍රෝධය, ද්වේෂය, මෝඩකම නැති වෙන්න ඕන. මෛත්‍රිය, කරුණාව වැඩි වෙන්න ඕන. ඒ නිසා පස්වෙනි වතාවට මේ කියන්නේ හෙට ඉඳන් කාටවත් ඕ කියලාවත් කියන්න එපා.
එක කුණු හරපයක් කියන්න එපා. හිත රිදෙන්න කිසි කෙනෙකුට වචනයක් කියන්න එපා. රවණ්ඩ ඔරවණ්ඩවත් එපා. මෙහෙම සේරම කරන්න පටන් ගත්තොත් මේ ලෝකෙම ලස්සන වෙන්නේ නැද්ද? හැම කෙනාම හිතනකොට හැම කෙනාගේම හිත රිද්දන්න හොඳ නෑ කියලා. මෙහෙම රටක් නේ අපිට ඕනේ. ධර්ම රාජ්‍යයක් බිහි වේවා සාදු කියලා පතන්න.